බුදු කෙනෙක් පහළ වෙලා කළ යුතු සම්බුදු කෘත්‍යයක් තියෙනවා. සමහරු හිතාගෙන ඉන්නේ ඔබ දන්නවා මාරයා පෙනී ඉඳලා ස්වාමීනී ඔබ වහන්සේ දැන් වැඩ හිටිය ඇති පිරිනිවන් පාන්න කියලා ආරාධනා කරා කියලා අපි අහලා තියෙනවා. එතකොට බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ මේ මාරයට ඕන නිසා බුදුහාඳුරු පිරිනිවන් පෑවා. මාරයාගේ ඉල්ලීම පිළිගත්තා. එහෙම එකක් නෙමෙයි තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ බුදු වෙලා පළවෙනි සතියේත් මාරයා පෙනී ඉඳලා ඔබ වහන්සේ කොහොම හරි මගෙන් ගැලවුණා. ඔබ වහන්සේ මේ ධර්මයේ නම් කීකේ වෙහෙසටපත් වෙන්න එපා. ඔබ වහන්සේ ඉක්මනින්ම පිරිනිවන් පාන්න කියලා මාරයා වජිරාසනේ මතදිත් පිරිනිවන් පාන්න ආරාධනා කළ බව ධර්මයේ සඳහන් වෙනවා. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ වදාළේ පාපී මාරේ නුඹ කලබල වෙන්න එපා. අවබෝධ කරගත් ධර්මය ලෝකෙට දේශනා කරලා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිස ලෝකෙ පහළ වෙලා ඒ අය ධර්මය ගැන වියක්ත විසරද බහුශ්‍රුත ධර්මදරාය බවට පත්වෙලා ධම්මානුධම්ම ප්‍රතිපදාවේදිලා සාමීචි පටිපන්න අනුධම්මචාරී ශ්‍රාවකයන් මේ ලෝකෙ පහළ වෙලා මගේ ශ්‍රාවකයෝ බුද්ධ ශාසනයේ බබලවන්න තරම් දක්ෂ වියක්ත විසරද ශ්‍රාවකයන් පහළ වන තෙක් තථාගතයන් වහන්සේලා බුදුවරු එහෙම පිරිනිවන් පාන්නේ නැහැ කිව්වා. ඒ තමයි බුදු කෙනෙක්ගේ සම්බුදු කෘත්‍යය. විටින් විට මාරයා 16 වතාවක් බුදුරජාණන් වහන්සේට පිරිනිවන් පාන ස්වාමීනි ඔබ වහන්සේ පිරිනිවන් පානසේක්වා කියලා ස්ථාන ගණනාවකදී සිහිපත් කරා කියලා මහා පරිනිබ්බාන සූත්‍රය සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේ බේලුව ගමේ වස් සමාදන් වෙලා ඉන්නේද්දී ඒ තමයි උන්වහන්සේ ගත කරපු අවසාන වස් කාලේ මාරාන්තික බඩේ අමාරුවක් වැළඳෙනවා. උන්වහන්සේ සතර 이르දිපාද බලයෙන් ආයු සංස්කාර අධිෂ්ඨාන කරගෙන රෝගේ යටපත් කරගත්තා. චාපාල චෛත්‍යස්ථානයේ අසලදී ආනන්ද හාමුදුරන්ට බුදුරජාණන් වහන්සේ සිහිපත් කර ආනන්ද බුදුරජාණන් වහන්සේ කියන්නේ සතර 이르දිපාද ධර්මයන් වඩපු කෙනෙක්. මේ සතර 이르දිපාද වඩපු කෙනෙකුට ආයුෂ් කල්පයක් වුණත් වැඩ ඉන්න පුළුවන්. හැබැයි ආනන්ද හාමුදුරන්ට ඒ වෙලාවේ මාරයා සැනින් හිත වහගත්තා කියලා. ආනන්ද හාමුදුරන්ගේ හිත. ස්වාමීනි කල්පයක් වැඩ ඉන්න සේක්වා සුගතයන් වහන්සේ කල්පයක් වැඩ ඉන්න සේක්වා කියලා ආරාධනා කරන ආනන්ද හාමුදුරන්ට බැරි වුණා. දෙවනි තුන්වෙනි වතාවෙත් බුදුරජාණන් වහන්සේ සිහිපත් කරා. ආනන්ද තථාගතයන් වහන්සේට කැමති නම් කල්පයක් වුණත් ආයුෂ වැඩ ඉන්න පුළුවන්. ඊට ටිකක් වැඩිපුර වුණත් වැඩ ඉන්න පුළුවන්. මාරයා හිත වහගෙන හිටියේ. අවසානයේ බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්ද දැන්